අද අපි no use භාවිතා කරන හැටි ඉගෙන ගන්නයි යන්නේ. අපිට නිතරම භාවිතා කරන්න වෙනවා. වැඩක් නැහැ කියලා. අපි කොහොමද ඒව කියන්නේ කියලා බලමු ඉංග්‍රීසියෙන්. මේක ඉස්සරින් නම් භාවිතා වෙන ප්‍රකට කියමනක්. ඉහිරුණු කිරට අඬල වැඩක් නැහැ. It's no use crying over spilt milk. It's no use crying over spilt milk. ඉහිරුණු කිරට අඬල වැඩක් නැහැ. It's no use arguing with him. It's no use arguing with him. ඔහු සමග වාද කරලා වැඩක් නැහැ. It's no use arguing with him. අපි මේ වගේ වාක්‍ය 100ක් පමණ අද කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. It's no use waiting for the bus now. It's no use waiting for the bus now. දැන් බස් එක එනකම් බලන් ඉඳලා වැඩක් නැහැ. It's no use waiting for the bus now. It's no use worrying about the past. It's no use worrying about the past. අතීතය ගැන කනස්සල්ලෙන් ඉඳලා වැඩක් නැහැ. It's no use trying to change his mind. It's no use trying to change his mind. ඔහුගේ අදහස වෙනස් කරන්න උත්සාහ කළා වැඩක් නැහැ. මේ කොහොමද ලියන්නේ? It's no use. It's no use දානවා ඊට පස්සේ ing verb එකක් තමයි එන්නේ. මුලින්ම it's no use කියලා යොදනවා. ඊට පස්සේ ing verb එකක් අපි යොදන්නේ. It's no use speaking. It's no use trying. It's no use waiting. මෙන්න මේ වගුවෙන් අපිට වාක්‍ය ගොඩක් සාදා ගන්න පුළුවන්. මුලට ඔයාට ඕන නම් it's යොදන්න පුළුවන්. එහෙම නැත්නම් theirs කියලා යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකොත් නොදා ඉන්නත් පුළුවන්. no use කියලා මේ start කරන්න පුළුවන්. Number 1. It's no use calling her again. It's no use calling her again. ඇයට නැවත කතා කරලා වැඩක් නැහැ. It's no use calling her again. It's no use hiding the truth. It's no use hiding the truth. ඇත්ත හංගල වැඩක් නැහැ. It's no use complaining all the time. It's no use complaining all the time. හැම වෙලාවෙම පැමිණිලි කරලා වැඩක් නැහැ. It's no use running now. දැන් දුවල වැඩක් නැහැ. මේකට ඕන නම් it's වෙනුවට අපිට theirs දාන්නත් පුළුවන්. There's no use calling her again. There's no use hiding the truth. There's no use complaining all the time. There's no use running now. There's කියන එක යොදන්නත් පුළුවන්, it's යොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මොකුත් නැතුව අපිට කියන්න පුළුවන්. No use calling her again. No use hiding the truth. No use complaining all the time. No use running now. No use asking him for money. No use asking him for money. ඔහුගෙන් සල්ලි ඉල්ලලා වැඩක් නැහැ. There's no use asking the same question again. There's no use asking the same question again. එකම ප්‍රශ්නය නැවත අහලා වැඩක් නැහැ. ඒතර අපිට මුලට it's යොදන්න පුළුවන්, there's යොදන්න පුළුවන්, මුකුත්ම නොදා no use විතරක් use කරන්නත් පුළුවන්. No use shouting at children. No use shouting at children. ළමයින්ට කෑ ගහලා වැඩක් නැහැ. No use discussing this matter now. No use discussing this matter now. මේ කාරණය ගැන දැන් සාකච්ඡා කරලා වැඩක් නැහැ. No use spending all your money. ඔබේ සල්ලි ඔක්කොම වියදම් කරලා වැඩක් නැහැ. No use telling lies. බොරු කියලා වැඩක් නැහැ. මේ ආකාරයට අපිට පුළුවන් no use යොදලා වාක්‍ය ගණනාවක් ලියන්න. එතකොට it's no use කියලා අපිට ඕන නම් start කරන්න පුළුවන්. නැත්නම් there's no use කියලා පටන් ගන්න පුළුවන්. මොකුත්ම නැතු no use කියලා යොදන්නත් පුළුවන්. එතකොට ඔයාලට මෙන්න මේ chart එකෙන් questions ගොඩක් හදන්න පුළුවන්.
ඔයාලට මේ chart එකෙන් වාක්‍ය ගොඩක් හදන්න පුළුවන් මේව කතා කරලා පුරුදු වෙන්න. එතකොට අද අපි කතා කළේ no use භාවිතා කරන්නේ කොහොමද කියලා. මේක එදිනදා ජීවිතයේදී අපි නිතරම use කරන phrase එකක්. ඒ නිසා මේක use කරලා වාක්‍ය ගොඩක් කතා කරන්න උත්සාහ කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ඊළඟ දවසේ හමු වෙමු. good luck.